මගේ announcement එක දෙන්නන්නේ. හරි කට්ටිය වෙලා නේ. ඔව් ඔක්කොම 10 11 පන්ති ඔක්කොම ගෙනාවනේ නේ. මේ ඔක්කොම නේ ඉන්නේ. හරි සර් මම බලන්න. ළමයි දැන් හෙට මොකද? හෙට මොකද්ද? කොහෙද යන්නේ? ට්‍රිප් එක යනවා. හරි ට්‍රිප් එක ගියා කියලා නටන්න ලෑස්ති වෙන්න එපා. නටන්න කියන්නේ මම කියන නටුම් දන්නවනේ නෝනාමුල ටික නේ. ඒ නටුම් නටන්න ලෑස්ති වෙන්න එපා. හැම පන්ති දෙකටම ටීචර්ස්ලා දෙන්න ගානේ. පන්ති දෙකක් එක බස් එකේ යන්නේ. 6 වෙනි ඉස්කෝල ළඟට එන්න ඕනේ. තේරෙනවද? 6 වෙනි ඉස්කෝල ළඟට එන්න ඕනේ නැත්තම් දාලා යනවා. ඉන්නේ නැහැ. තේරුණාද? ගිය පාර වගේ ඉන්නේ නැහැ. මේ පාර නම් chance නැහැ වේලාසනින් නැගිටිනවල ඈ. අපිට බලන් ඉන්න බෑ එතන. ළමයි 40ක් තියාගෙන 42 වෙනියයි 43 වෙනියයි එනකම්. තේරුණාද? දෙන්න තුන් දෙනා එනකම් බලන් ඉන්න බෑ. අනිත් කාරණය යන්නේ කොහෙද? හික්කඩුවේ ගාල්ල මාතර. හරිද කෑම හදන් එන්න ඕනේ. දැන් අපි ඔයාලගේ සල්ලි එකතු කරා. ඒකට හරියන්න හවසට අපි පොඩි කෑමක් දෙනවා ස්පොන්ජි. කිරි පැකට් එකේ ස්පොන්ජි කිරි පැකට් එක දෙන්න. හරිද? ඊට පස්සේ දන්නවනේ යන්නේ කොහෙද? ගාල්ල මාතර. ෆෝන් නම්බර්ස් අරගෙන අහු වෙන්න එපා. ඉහේ ඉඳන් පොට්ට ගහන්නේ ඈ. ට්‍රිප් ගිහිල්ලා සතුටු වුණා වගේ නෙමෙයි පහවදාට පේරන්ට්ස් මීටින් ගන්නවා ඈ. කෙරුවා නෝනාලගේ දන්නේ හින්දා තමයි වෝනින් දීලා එකයි යන්නේ. තේරෙනවද? ලෑස්ති නම් වෙන්න එපා. 10 BC පන්ති දෙක සකුන්තලා මිසුයි එදින වීර මිසුයි ගන්නේ. මොකද? ඥාව් ගන්නෙ. හොර වැඩල්ලයි කියලා බයේ. දානවට කැමති නෑ මේ මිස්ලා මේ පන්ති වලට. මගේ අක්කාලා නම් අවුස්ස ගන්න එපා ඈ. සින්දු කියන්නේ නටන්න ඒව ප්‍රශ්නයක් නෑ. යන තැන නම්බුව තියන්න ඕනේ ඉස්කෝලේ ඈ. කෙල්ලෝනේ ගෑනු ළමයි. ගෑනු ළමයිනේ. නම්බුව තියන්න ඕනේ. ඔල්ලන්ගේ හුටපට තියලා නම්බර්ස් අරගෙන තිබ්බොත් බලා ගන්න පුළුවන්. මේ නානකාර මිස් කවුද කියලා තේරෙනවද? මගේ හැටි දන්නවනේ. ආයි ගහන්න ගද්දි. හරි එනං. හරි මිස් ඉවරයි. ඉවරයි. හරි එනම් පන්ති වලට යන්න පුළුවන්. හෙට උදෙන් මෙන්න ඕනේ ඈ. මම ආයි කියන්නේ. සද්ද. එයා ගහන්න තු යනවද? මම මිස් කෝලේ කතා කරනවා. මම කෑම හොයනවා ඉතින්. යන්න.